ආයුබෝවන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ channel එකට. මම මේ channel එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මම කියවපු මට හොඳයි කියලා හිතුණු හොඳම පොත් ඔයාලත් එක්ක share කරගන්න. මේ share කර ගැනීමේදී මම කරන්නේ මේ පොත ඔයාලට ඇහෙන්න මං කියවන එක. ඒක තමයි කරන්නේ. එතකොට මේකේ කිසිම අකුරකටවත් මේ මං ඉදිරිපත් කරන පොත්වල කිසිම වචනයකටවත් අකුරකටවත් හානි නොකර කතුවරයා ගත්ත උත්සාහය ඒ ආකාරයෙන්ම ඔබට ගෙන එන්න තමයි මගේ මේ උත්සාහය. මම මේකෙදි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ මම කියවපු බුදුදහම ගැන තියෙන පොත්පත්. එතකොට ඒ බුදුදහම ගැන කියවපු පොත්පත්වල තියෙන මට හිතුණු ශ්‍රේෂ්ඨයි කියලා හිතුණු කාරණා තියෙන පොත්පත් තමයි මම මේ channel එක හරහා ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම හිතුවා මහරහතුන් වැඩි මග ඔස්සේ කියන පොත් මාලාවේ පටන් ගන්න. එතකොට ඒකේ පළවෙනි එක අතහැරීම 1. මේ පොත ඉදිරිපත් කරලා තියෙන්නේ ඉන්ද්‍රජිත් සුබසිංහ කියන මහත්මයා. දෙවෙනි ඉරිදා සංග්‍රහයේ ලිපි මාලාවක් ආශ්‍රයෙන් තමයි එතුමා මේ පොත සකස් කරලා තියෙන්නේ. ඉතින් හුඟක් වටින පොතක් මම කියවපු ආසාවෙන් කියවපු සහ පිළිපදින්න ඉතාමත් උත්සාහ කරන පොතක්. ඒ නිසාම මම හිතුවා මගේ channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම මං කියවපු ඒ තරම්ම පොත ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මම මේ කියවන්නේ මේ පොතේ ඇතුළත් කරලා තියෙන කරුණු විතරයි. මෙතනින් එහාට කොයිම විදිහකවත් මගේ වචනයක්වත් මගේ අදහසක්වත් මේ මම කියවන ලිපි අතරේ ඉදිරිපත් වන්නේ නැහැ. තනිකරම මේ පොතේ සඳහන් වෙන කරුණු කාරණා ඒ දින පිටු අංකයත් එක්කම මම ඔබ හමුවේ තබන්න තමයි උත්සාහ කරන්නේ. පළමු දිගහැරුම නිසා මම තීරණය කරා මෙහි සඳහන් වන පළවෙනි ලිපිය ඒ කතුවරයා විසින් සකස් කරන ලද ඒ පළවෙනි ලිපිය ඉස්සෙල්ලාම ඉදිරිපත් කළොත් හොඳයි කියලා. මහරහතුන් වැඩි මග ඔස්සේ. මේ ලිපි මාලාව ලියූ ස්වාමින් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පින්බිමේ කුමන හෝ ගැඹුරු වනබිමක අලි කොටි වලසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ගෝර කටුක සංසාරයේ බිය දැක මේ ආත්මයේදීම සසර දුකින් එතර වීම අදිටන් කර ගනිමින් ඍජුව නිවන් මාගේ ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මඟඵල ගැන කියන්නට තරම් මම සමත් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩි යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලිමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ සටහන් පොත් කිහිපයක සංස්කරණය නොකළ සටහන් දෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියා. එහෙත් ඒ සටහන් කොයිතරම් දාර්ශනිකද ගැඹුරුද ආශ්චර්යමද නිවන් මඟට පිළිපන් ගිහි පැවිදි උභය දෙපා පාර්ශවයටම මේ අගනා පූජාවක් වනු ඇතැයි මගේ පොහොදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමයේ හෙළි නොකරනසේ කරන ලද අයදුමක්ද විය. ඉන්සාම මාලද ඒ අතිශයින් අගනා දහම් පඬුර පොතක් ලෙසින් ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුනු මැනවි. 2012 වෙසක් පුන් පොහෝ දින. පළවෙනි පරිච්ඡේදය. ඔබත් සබහා දහමත් අතර වෙනසක් නොතබන්න. මේ මුළු ලෝක ධාතුව තුලම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතනදයි කියා ඇසුවොත් දෙවරක් නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උතුමකුත් තුල බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදුම සුදු පිරුවටයක් සේය. එහි ඉන්දිකටු තුඩක තරම්වත් කිලුටක් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුල සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යයි. නැවත අඳී. නැවත මැකී යයි. රහතන් වහන්සේ අඳින චිත්‍ර රැස් කරන්නේවත් ගොඩගසා ගන්නේවත් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුල අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන්නේ නිකලස් තීන්තය. එහි ඝන බවත් ගොරෝසු බවක් ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් නොමැත. ඒවා නියුණු තීන්තය.
එහෙයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවෙමින් සිත නැමැති පිරුවටේ සැම විටම නොකිලිටිය. කොතනකදීවත් සත්වයෙක් පුද්ගලයෙක් නොදකින ඒ සිත තුළ නිරතුරුවම අනිත්‍ය දෙයි කියන රූපම අඳී. එහෙයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලුය, සරලය, පැහැදිලිය, විවෘතය, එය නිදහසේ ප්‍රතිබිම්බයයි. ගිහි පැවිදි නිවන් මඟ වඩන ඔබද මමද සොයා යන්නේ ඔන්න ඔය ස්වභාවයේ නිදහසයි. ජීවිතයේ සියලු බැඳීම් හිස් කළ තැන එතන නිදහසයි. පැවිදිවීම සඳහා ගිහි ගෙදරින් ඔබ ඉවත්ව එන්නේ එතෙක් මා රැස් කළ අයිති කරගත් සියලු ලෞකික සම්පත් අයින් කර දමාය. ඔබ එසේ සියල්ල අයින් කර දමා එන්නේ ඇයි? අයින් කර දමා පැමිණි සියල්ල අතහැරීම සඳහාය. හොඳින් සිතන්න. අයින් කිරීමත් අතහැරීමත් අහසයි පොළොවයි වගේ පරතරයක් ඇති දෙයකි. පැවිදිවීමෙන් පසු ඔබ කළ යුත්තේ අයින් කළ දේවල් අතහැරීමට පුරුදු වීමය. පුරුදු කිරීමය. මොනවද ඔබ අයින් කොට පැමිණි දේවල්? දෙමව්පියන්, ඥාතීන්, ව්‍යාපාර, ඉඩකඩම්, සමාජ තත්ත්වය. කොටින්ම ඔබ මේ ඉන්ද්‍රියන් 6ට ඇලෙන දේවල් අයින් කොට දමා පැමිණ ඇත්තේ ඒ සියල්ල අතහැරීම සඳහාය. දැන් අරමුණ පැහැදිලිය. එසේනම් ඔබ සොයා යා යුත්තේ අතහැරීම පුහුණු වීමට සුදුසු රැස් කිරීම නොකරන ස්ථානයකි. මොනවා රැස් නොකරන ස්ථානයක්ද? කෙලෙස් රැස් නොකරන ස්ථානයකි. සුවසේ සිත වැඩෙන ස්ථානයකි. එවැනි ආරණ්‍යයක් ශුන්‍යාගාරයක් නොමැතිනම් නිවන් මඟ වඩන ගුරුවරයෙකුගේ ඇසුර ලබා ගනිමින් හුදකලා කුටියකට ඔබ යා යුතුය. ආරණ්‍ය තෘෂ්ණාව, ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රහ්ම ලෝක තෘෂ්ණාව, බෝධිසත්ව තෘෂ්ණාව යන තෘෂ්ණාවයන්ට කොටු වුණ ස්ථාන මග හරින්න. ඉහත ස්වභාවයෙන් ශාසනය රැකීමට සුගතගාමී නැවතක් උපතක් ලැබීමට ඔබට උපකාරී වනවා විනා මේ ආත්ම භවයේදී නිවීම උදෙසා උපකාරී නොවේ. ඉහත ස්වභාවයෙන් ඔබ ස්පර්ශ කිරීමෙන් නිවන් මඟ භව මඟක් බවට පත්වීමට පුළුවන. අරමුණ ශක්තිමත් වුවද ඔබ තවම පැවිදියට නවකයෙක් වීමටද පුළුවන. රැල්ල හමන දිශාවට ගසාගෙන යෑම තවමත් ඔබගේ ස්වභාවය වීමට පුළුවන. ඔබ ගිහි ගෙදර හැර ආවේ ජනප්‍රිය රැල්ල සමග යෑමට නොව. උඩුගම් බලා යෑමටය. ඔබ අදක්ෂ වුවහොත් ශාස්ත්‍රීය සිව්පසය දෙස් විදෙස් ගිහි පැවිදි සම්බන්ධතා ගුරුගෝල බැඳීම්වල අත්අඩංගුවට පත්වීමට සිදුවනු ඇත. ඔබ කිසිවක් අල්ලා නොගන්න. අල්ලාගෙන ඇති සියල්ල ක්‍රමානුකූලව අතහරින්න. ඔබ වයසින් ජීවිත අවබෝධයෙන් පරිපූර්ණ පුද්ගලයෙකු ලෙස අරමුණක් ඇතුව ශාසනයට පැමිණි කෙනෙක් බව සිතන්න. එහෙත් තමා ගැන අදි탁සේරුවට නොවෙන්න වග බලා ගන්න. සාමණේර සීලය, උපසම්පදා සීලය ඉක්මවා ගිය සීලයක් මේ ශාසනය තුළ තිබෙන බව දකින්නයි. එම සීලය තව කෙනෙකුගෙන් ලැබිය හැකි දෙයක් නොව. තමා විසින්ම ධර්ම විනය දෙක වැඩීමෙන් තමා තමාවම පිහිට කරගෙන ලබාගත යුත්තක් බව සිහි තබා ගන්න. විනය යනු සුවසේ නිවන් මඟ තරණය කිරීමට ඇති මෙවලවක් මිස තමාගේ දෑත් දෙපා ස්වකැමැත්තෙන් බැඳගන්නා වරපටක් හෝ තමන්ගේ නිදහස මරා ගන්නා පෝරකයක් නොවේ. ඉහළ අහසට ගුවන් යානයකින් යන ගුවන් බටයෙකු නිරුපද්‍රිතව බිමට පතිත වීමට පැරෂුටයක් උපයෝගී කරගන්නාසේ විනය ඔබ සුවසේ නිවන් මඟ තරණය කිරීමට යොදා ගන්න. ගුවන් බටයා තම දෙපා පොළවේ ස්පර්ශ වන සැනින් පැරෂුටය අතහැර දමනු ඇත. විනය යනු අවබෝධය ලබා ගනිමින් නිවැරදි වෙමින් අතහරින දෙයක් මිස බදා ගන්නා දෙයක් නොවේ. වැරදි අතහැරීම පිණිස විනය බදා ගැනීම තුළ රැස්වන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව ඔබ රැගෙන යන්නේ නිවීම දෙසට නොව භවය කරාය. විනය තුළද මා ඇතැයිද, විනය තුළ මා ඇතැයිද, මා තුළ විනය ඇතැයිද කියා ග්‍රහණය කර නොගැනීමට අප වග බලාගත යුතුය. විනය යනු සතිය සහ සිහියයි. ධර්මය යනු ස්වභාව ධර්මයයි. ධර්මයේ ස්වභාවය අනිත්‍යයි. අනිත්‍ය දෙස සතියෙන් සහ සිහියෙන් බැලීම ධර්ම විනය දෙක තුළ ජීවත් වීමයි.
විනය අත්‍යවශ්‍යය. එය නැවත නැවත වැරදි කිරීමට නොවේ. වැරදි කිරීමේ ස්වභාවයෙන් යුත් පෘථග්ජන සිත අවබෝධයෙන් හඳුනාගෙන වැරදි අතහැරීමටය. විනය වෙනුවෙන් කැපවීම ඔබගේ දුර්වලතාවයකි. විනය සමාධියට හා ප්‍රඥාවට මාර්ගයක් පමණක්මය. විනය සමග ගැටීමට නොසිට ඔබේ දුර්වලකම් සතියෙන් සිහියෙන් යුතුව මඟ හරවා ගන්න. විනය ගැන ලියවුණු පොත් 100ක් ඇතොත් ඒ පොත් 100ම එක මත එක තබා පොත් 100ටම උඩින් චේතනාහම් භික්කවේ කම්මං වදාමි යන බුදු බණ පදය තබන්න. නමුත් ඔබට ඔබ විශ්වාස නැතිනම් ඔබ අදක්ෂ නම් මාන්නයෙන් උද්දච්ච බව මාර්ගඵල උන්මාදයෙන් පිරෙන්නේ නම් ගුරුවරයා සහ විනය තුල හික්මීම අත්‍යවශ්‍ය බව සිතන්න. එසේ නොවුනොත් ඔබ මම්මුලා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අතිතක්සේරුවකට නොඑන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. ඔබ මන්දගාමී නොවන්න. ශීඝ්‍රගාමීද නොවන්න. කාලසටහන් පෙර සූදානම් සැලසුම් වලින් හිස් වන්න. කිසිම ආයාසයක් නොකරන්න. ඉර හඳ මහ පොළව සාගරය ආයාසයකින් තොරව ඒවායේ ස්වභාවයෙන් හැසිරෙන්නාසේ ඔබ ඔබේ ස්වභාවය තුළම නිවන් මඟ වඩන්න. ස්වභාව ධර්මයේම කොටසක් වන්න. ස්වභාව ධර්මයත් ඔබත් අතර පරතරයක් නොතබන්න. බැස යන සඳත් නැගෙන ඉරත් ඔබ ඔබේ සිතුවිලි සමග සසඳන්න. නිදහස සොයා උඩුගම් බලා යන සෙබළෙක් වන්න. බුදුගුණ මෙනෙහි කිරීම නවතා ඔබ පැවිදි වූයේ ඇයිද යන නිරතුරුවම මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරන වාරයක් පාසා ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේ බව අත්දැකීමෙන් දකින්න. නිහතමානීව ඔබේ දුර්වලතා දකින්න. නිහතමානීකම යනු හීනමානය නොවේ. භික්ෂුව යනු මෙලව සිටින ජව සම්පන්නම ඉලක්කය හඹා යන පුද්ගලයා විය යුතුය. ඔහුව ඉක්මවීමට සමතෙක් මේ තුන් ලෝකේවත් නොමැත. මහවණේ තනියම සරණ ඇතෙකුසේ ඔබ සොයන නිදහස ඔබ විසින්ම සොයා යා යුතුය. ඔබ යන මේ ගමනේදී ඔබට රාත්‍රිය, දවාල, වැස්ස, සීත, කුසගින්න නොදැනුණු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කළ නොහැකිය. මෙලව සිටින ජව සම්පන්න පුද්ගලයා ලෙස ඔබ කෙලෙස් මායාව හඹා යන ඇත. ඔබ සොයන නිදහස සාක්ෂාත් කරගත යුතු ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියෙකුට බ්‍රහ්මයෙකුට කළ නොහැකිය. ඔවුන්ට හැකියාව ඇත්තේ ඔබට සාදුකාර දීමටය. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනිය. මේ මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතටගෙන විදර්ශනාවේ මෝහතින් ඔබ මේ ලෝකයෙන් එතර වූ මුනිවරයෙක් වන්න. ඔබට එය හැකිවන්නේ එක්කො මරණය එක්කො නිවීම යන බරපතලම තීරණය ගැනීමට දක්ෂ වූහොත් පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් ලෙස ගත හැකිය. පළවෙනි පරිච්ඡේදයේ නිමා. මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.